අද මැදින් පුන් පොහෝ දිනයයි. කුලසරපෝදා දහම් පඩුර තුලින් අද තිලින කරන්නේ මැදින් පුන් පොහෝ දිනයේ වැදගත්කමයි. පොදු බැතිසිත සදහෙන් සනහන දැනුමෙන් පුරවන සම්මා වායාමය. කුලසරපෝදා දහම් පඬුර. සුද්ධෝදන රජතුමා තම පුතුණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමේදී ප්‍රථම ධර්මදේශනාව පවත්වා අනතුරුව රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් කාළුදායි ඇමති පිටත් කොට උන්වහන්සේව ශාක්‍ය දේශයේ බලා වැඩම කර වූයේ මැදින් පුන් පොහෝ දිනකයි. අනෙකුත් ශාක්‍ය වංශික රජවරු කුමාරවරු ඊටමත් මාන්නාධික පිරිස් වූහ. ලෞතුරු බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා වයසින් බාල නිසා උන්වහන්සේට වැඳ නමස්කාර කිරීමට පසුබට විය. මේ තේරුම්ගත් අප බුදු පියාණන් වහන්සේ ඔවුන්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට නැග යමා මහ පෙළහර පෑසේක. එය දුටු සුද්ධෝදන රජු තම පුතුට දෙවන වරට වඳින ලද්දේ මැදින් පුන් පෝ දිනකය. බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියලු සුඛ විහරණ අත්හැර අල්පේච්ඡ ජීවිතයක් ගත කළ යශෝදරා දේවිය බැහැතැකීමට කිඹුල්වත් නුවරට වැඩම කළ බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යශෝදරා දේවියට සඳ කිඳුරු ජාතකයේ දේශනා කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනකයි. අප මහා ලෞතුරු බුදු පියාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කර පිළිවෙලින් දෙවන හා සත්වන දිනයන්හිදී නන්ද කුමරුන්වත් රාහුල කුමරුන්වත් පැවිදි කළසේක. යශෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන් හට නරසිංහ ගාථා හා පියගුණ ගී කියාදී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේ සතු ඇති වස්තුව තම උරුමය ලබා ගන්නයයි පවසමින් රාහුල කුමරුන් එමකට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසුපස විහාරයට වැඩම කළේය. ඉන්පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවිදි කරනවෙන් සැරියුත් තෙරුන් හට වදාළසේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමාපියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිදෙන සම්බන්ධය පිළිබඳව බුදුන් වහන්සේ හට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහන නොකරන මෙන් ඉල්ලා සිටියේය. ඒ හේතුවෙන් අප ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසි දිනකදී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවිදි කර නොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනකය. දලුබෝපත් සිමින් සැලෙනසේ යශෝදරා දේවී වවනු බැරි තැන
රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බූපත් සෙමින් සැලෙනසේ ලේන කුලේ සිට ආගිය මග තොට සිටියානු සැලෙන පහන්ට බංවී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී භාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යශෝදරාවෝ පිපිනිවන් මල් සාදුකාරදී නිවී පහන් විය උදෑසනක්සේ ලාදලු බෝපත් සිමින් සැලෙනසේ යශෝදරා දේවී භාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බෝපත් සිමින් සැලෙනසේ පසුව අප ලෝතුරා බුදුපියාණන් වහන්සේ මාලිගයට වැඩම කර දානය වළඳා සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිසට ධර්මපාල ජාතකය වදාළසේක. ඉන්පසු සුද්ධෝදන රජු අනාගාමී ඵලය ලබා ගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දිනය ඇසුරෙන් සිදුවිය. වර්තමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ පිහිටා ඇති ශ්‍රී පාද වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි. පොදු බැතිසිත සදහෙන් සනහන දැනුමෙන් පුරවන සම්මා වායාමය කුලසර පෝදා දහම් පඬුර ඔබ සමට මැදින් පුන් පෝදිනයක් වේවා.